අයිබෝවන් කවල්ලිත් නිවයි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මහන්සේගේ මඟ පෙන්වීම මත ඒ වගේම තමයි අපවත් වී වදාළ මෑතකදී අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා හද ගලා යන තුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා දිරි යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ගමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා පුයනේ සමාධි බුදු පිළිවේ අදවන් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අදවල් වූ දෙනෙත් ගලනා මෙත් මුදිතා කරුණාධාරා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමල ප්‍රාදේශීය කොන්කොට්ටාසියේ බොරලන්දි ප්‍රදේශයේ ඉන්නාරංගොල්ල ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය. මේ විහාරයේ නැත්නම් ශ්‍රී සුදර්ශනාරාම විහාරය අයි මම මුලින්ම තෝරාගන්න ප්‍රධාන හේතුව තමයි ඔබ දන්නවා අනුරාධපුර පොළොන්නරුව වගේ රාජධානි වල ලංකාවේ මහත් වූ නිර්මාණ රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිර්මාණ වෙනම කතා කරන්න අවශ්‍ය නැතුණත් මම මුලින්ම කියන්න කල්පනා කරනවා පළවෙනි දේ තමයි කැටයම් ආශ්‍රිත නැත්නම් පාෂාණ තල භාවිත කළ කැටයම් නිර්මාණ කලාව. එතකොට පැරණි රාජධානිවලින් පසුව මේ කැටයම් කලාව පිළිබඳ අවධානය යොමු කළ විහාරස්ථානයක් තමයි ශ්‍රී සුදර්ශනාරාම විහාරය. එතකොට මේ ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ නිර්මාණය කළ තියෙනවා බෝසතාණන් වහන්සේගේ උත්පත්තියේ සිට බුදුරජාණන් වහන්සේගේ ප්‍රියන්තයන් දක්වා විශේෂිත අවස්ථා ගල් කැටයම් ලෙස නැත්නම් කැටයම් කළා තියෙනවා. ඒක හරිම ආශ්චර්යයි. ඒක හේතුව තමයි අවුරුදු 50ක් වගේ කෙටි කාලයක් තුළ මේකේ තියෙන 1970 දශකයේ වගේ තමයි මේකේ ගල් කැටයම් නිර්මාණය ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවේ සිට මේ දක්වා ඉදි කළා තියෙන විවිධ වූ බුදුන් වහන්සේගේ මම කලින් කිව්වා වගේ බෝසත් අවස්ථාවේ සිට පිටුවන් මංචකේ දක්වා සියලුම විශේෂ අවස්ථා ඒ වගේම ලංකාවේ පාලනය කරන විවිධ රජවරු ඒ වගේම තමයි ලංකාවට
විශේෂ කීර්තියක් ලබා දී විද්‍යාඥයන් පිළිබඳව මෙම විහාරස්ථානයේ විවිධ ස්ථානවල කැටයම් වලින් නැත්නම් ගල් කැටයම් තුළ නිර්මාණය කළා තියෙනවා. ඇත්තටම ඒ නිසාම ඔබට මේ අවස්ථාව ලබා දෙන්නට මම සූදානම් කළේ. එසේනම් අපි බලමු මේ වීඩියෝ එක. මුනියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා මා ඇසූ විට හිනෙහුණා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මේ තරම් සියුවැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා 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 නාලිකාව ඔස්සේ ඔබට මේ කිසියම් දැනුමක් අවබෝධයක් සතුටක් වගේම තවත් ඔබට හිතන්න අවස්ථාවක් ලබා දෙයි කියලා විශ්වාස කරන ඒ වගේම තමයි මෙම YouTube නාලිකාව අවසානයේ මේ ක්‍රියාවලිය ඔබ බලලා මේ පිළිබඳ ඔබගේ යෝජනා චෝදනා ඒ වගේම සංවර්ධන විතර පිළිබඳ අපිව දැනුවත් කරන්න එයත් මතක් කරමින් 2026 ඔබ සියලු දෙනාටම සතුට සැනසීම පිණිස වාසනාවන්ත නව වසරක් වේ ප්‍රාර්ථනා කරමු. මම අදට නවතිනවා. ඉදිරි දින කවදින ඔබ සියලු දෙනාටම නැවතත් පෙරවන් සරණයි. ආයුබෝවන්.